අපි මේ ටික අන්බොක්ස් කරන්නයි යන්නේ. Thank you. Hello guys. අයියෝ ඒක ලස්සනයි. අයියේ. ස්විමින් කිට් එක සුපිරි. නේ? හරි බබාට දෙනවා නේ ඉන්නකෝ. ඔව් බබාටත් දෙනවා. Hello everyone, welcome back to our YouTube channel. ඔන්න අද අරන් ආවා ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. වෙනස් විදිහ කියන්නේ මේ දවස්වල හැමෝම කරන අන්බොක්සින් වීඩියෝ එකක් මමත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අරන් ආවා. පහුගිය දවස් ටිකේම ඕඩර්ස් ආවා. ඒව අන්බොක්ස් කරන්න නැතුව ඉවසීමෙන් හිටියා ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්න ඕනේ නිසාම. සමහර ඒවා නම් ඉවසීම නැතුව මම අන්බොක්ස් කරපු අවස්ථා තියෙනවා. මම ඒවට ඒවත් ඔයාලට පෙන්නන්නම්. වැඩි කතා නැතුව අපි අපේ අන්බොක්සින් වීඩියෝ එකට යමු. ඊට කලින් මතක් කරන්න ඕනේ ඔයාලා අපිව තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම අපිව ඉක්මනටම subscribe කරන්න. එහෙනම් මම ඉක්මනට පාර්සල් ටික අරන් එන්නම්. අපි මේ ටික අන්බොක්ස් කරන්නයි යන්නේ. බඩු ගොඩක් තියෙනවා. මම හිතුවා මේක බිම තියාගෙන අන්බොක්ස් කරන්න හොඳයි කියලා. හරි. අපි යමු වීඩියෝ එකට. Thank you. Hello guys. අපි මුලින්ම අන්බොක්ස් කරන්න යන්නේ රිටර්න් කරන්න බැරි පාර්සල් එකක්. මේක හොඳ වුණත් නැතත් මට මේක බාර ගන්න වෙනවා. මේක මම ඕඩර් කරේ ස්විමින් කිට් එකක්. මේ දවස්වල මෙහෙ පූල් එක ඕපන් කරලා ඉතින් මට යන්න කලින් ඒකේ ස්විමින් කරන්න ඕනේ කියලා හිතුණා. ඒ නිසා ස්විමින් කිට් එකක් ඕඩර් කරා. බලමු මේක කොහොමද කියලා ක්වොලිටි එක. මේක මේ මින්ත්‍රා කියලා ඇප් එකක්. මෙහි සාමාන්‍ය ක්වොලිටි ඇඳුම් තියෙන්නේ මේ මින්ත්‍රා ඇප් එකේ. මින්ත්‍රා නයිකා කියන ඇප් වල තමයි ක්වොලිටි ඇඳුම් තියෙන්නේ. ඊට පස්සේ අඩුම ගානට ගන්න ඕන නම් මීෂෝ කියලා ඇප් එකක් තියෙනවා. ඒකේ තමයි සාමාන්‍යයෙන් ගොඩක්ම අඩුවට බඩු තියෙන්නේ. ඕනෙත්ම දෙයක් මාරම අඩුයි. ඊට අමතරව Flipkart ඊට පස්සේ Amazon වගේ ඒ වගේනොත් ගන්න පුළුවන්. මගේ මෙතන දැන් තියෙනවා Flipkart එකයි, Myntra එකයි, Meesho එකයි. මේ තියෙන Myntra එකෙන් ගත් එකක්. wow මේක මෙහෙම තමයි එන්නේ. ඒක මාරම ක්වොලිටි මැටීරියල් එකක් ක්වොලිටිම ක්වොලිටි. මම සයිස් මීඩියම් ඕඩර් කරේ. wow so good. අයියෝ ඒක ලස්සනයි. අයියේ ස්විමින් කිට් එක සුපිරි. නේ ලස්සනයි. දැන් ස්විමින් තමයි ඕනේ. ඊට ඒක ඊළඟට මොකක්ද මට දැන් මේ ඕඩර් කරපුවා මොනවද කියලා මතකයි. ඔන්නට මේ තියෙන්නේ මොනවද කියලා මතක නැහැ. මොකද ගොඩක් දවස් මේ ඇවිල්ලා. මොකක්ද වෙන්න පුළුවන්. oh wow මම මේක මේ වෝල් ආර්ට් එකක් විදිහට තමයි ඕඩර් කරේ. දැන් ගියපුවාම මගේ රූම් එක හදන්න ඕනේ. ඒ නිසා තමයි මම මේව ඕඩර් කරේ. මට මේක දැන් මේ ගලවන්න ලෝබයි. මොකද මේ මම දැන් එහෙම මේක අරයි යන්න ඕන නිසා මෙන්න මේක තමයි ඕඩර් කරේ. මේවා මම ලංකාවට ගියාම මගේ රූම් එකේ එල්ලලම ඔයාලට පෙන්නන්න. ඒ දෙක එහෙම පස්සේ හිස්ත මන්ද බොක්ස් එක හිස් වගේ. මේක තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක මේ white color කාජල් පෙන්සිල් එකක්. මේ මෙච්චර බොක්ස් එකක දාලා ඉවුවයි කියලා මට හිතා ගන්න බැහැ. මේක මේ මාස් කියන බ්‍රෑන්ඩ් එකේ. මේ මාස් කියන බ්‍රෑන්ඩ් එක ගොඩක් අඩුයි වගේම හොඳයි. මම යූස් කරන්නෙම ඒක. පේනවනේ. ඊට පස්සේ මේක මොකද්ද? මේක Flipkart එකෙන් ගත්ත එකක්.
තියනවද මන් දන්නේ. මේ මේකප් අයිටම් නම් මේ රිටර්න් කරන්න බෑ. අනිත් ඔය මේ ස්විමින් කිට් වගේත් බෑ. ඊට අමතරව ඔය පොඩි පොඩි අයිටම් තියෙන ඒවා රිටර්න් කරන්න පුළුවන්. හරි බබාට දෙනවා නේ ඉන්නකෝ. ඔව් බබාටත් දෙනවා. එළියට ගන්නකෝ. මොකද ඔගේ ඔක සපෝට් එකක් දෙනවා අන්බොක්සින් වැඩවලට. හරි බබාට දෙනවා. ඕකේ. හරි. මේක මේ highlight එකක්. ඒකත් අර මාස් බ්‍රෑන්ඩ් එකෙන්ම තමයි. දැන් මම මේ යන්න කලින් මේවා මේ ඕඩර් කරගන්නේ. මොකද ලංකාවේ ගණන් මේවා. I think මෙච්චර තමයි. wow. කලර්ස් ටිකක් ලස්සනයි. ලස්සන කලර්ස් ටිකක් තියෙනවා. ඒක එහෙම. අන්න අරහෙට යන්නකෝ. පස්සේ මේක ඇවිල්ලා නේ මම නයිට් කිට් එකක් ඕඩර් කරා. හිතෙන්නේ ඒක වෙන්න ඕනේ. yes ඒක තමයි. wow quality එක නම් නියමයි. මේක තමයි උඩ කොටස ෂෝට් එකක්. ඒ දෙක තමයි නයිට් කිට් එක. පොඩි පොඩි ඒවා ටික අපි අන්බොක්ස් කරගෙන යමු. ගොඩක් මම මේ ඕඩර් කරේ මේ ගෙදර ගිහලා මට කාමරේ හදාගන්න තියෙනවා. ඒ නිසාමයි. මේක මොකක්ද? wait බබා. මේක මේ නෙක්ලස් එකක්. අර මේ කොරියන් ලියු එකනේ. ඒකේ නෙක්ලස් එක මේක මේ හස්බන්ඩ් මට අරන් දුන්නා මේ වැලන්ටයින් එකට. මේකේ හැබැයි ඩබල් සයිඩ් තියෙන මේව එකක්. ඒ හින්දායි මම ඒක ඕඩර් කරේ. මට එක එකක් තියෙනවා. ඒක මේ හොඳ එකක්. ඒ අරන් දුන්න එක. මෙන්න මේකේ ඩබල් සයිඩ් තියෙනවා. කියන්නේ wait I'll show you. white and black. ඒ නිසා තමයි මම ඒක ඕඩර් කරේ. wow. ලස්සනයි. මම ඒව දාලා පෙන්නන්නම් වෙනම. ලස්සනයිනේ. ඒක. ඊට පස්සේ ආයි පොඩිව ඉක්මනට අන්බොක්ස් කරන් යන්නම්. ඒක මොකක්ද? මේව නම් මේ මීෂෝ එකෙන් ඔය 100 ගානට එහෙම ගණන් වලට තමයි දෙනවා. ඒකත් මම රූම් එකට ඕඩර් කරේ. මේක හිතුවට වඩා මාරම ක්වොලිටි. මම හිතන්නේ මේක නම් මෙච්චර ලස්සනයි කියලා. ලස්සනයිනේ. මේක ගෙදරට ගත්තේ. මම ගෙදර එළවන්න මං කිව්වනේ දැන් ලංකාවට ගිහිල්ලා මම මේවා ලෑස්ති කරගන්න ඕනේ කියලා. ඒ නිසා තමයි මේව නම් ගත්තේ. අපි දැන් සීලගෙත් තමයි දාන්න හිතන් ඉන්නේ. මොකද අතේ අර යන්න බෑ. මෙහි අපිට හම්බ වෙනවා බොක්ස් 12ක් හෝ 8ක් සීලගෙජ් එකක්. එතකොට අපිට අපේ පාවිච්චි කරපු බඩු අරන් යන්න තමයි අපිට ඒ සීලගෙජ් එක ලැබෙන්නේ. ඉතින් ඒවට දැන් අරන් යන්න තමයි මම ගන්නෙ. ඊට පස්සේ මේකත් තව නයිට් සූට් එකක්. ඉතින් දැක්ක ගමන් කියන්නේ. මේවා මාර ගණන් ලංකාවේ මෙහෙම රුපියල් 300ක් වගේ ගණන් තමයි උනේ. මේක මේ කොම්බෝ පැක් එක. වාව් මැටීරියල් එකත් මාරම ක්වොලිටි. මේක ෂර්ට් එක. මස්තනයිනේ. ඊට පස්සේ මේක ස්ලීපින් මේව එකක් එනවා. දාගන්න පුළුවන්. ඊට පස්සේ පෑන්ට් දෙකක් එනවා. ෂෝට් පෑන්ට් එකයි and long එකයි. මේ මාරම ක්වොලිටි. මේ මැටීරියල් මාරම ක්වොලිටි. මම දන්නේ ඇයි මෙච්චර ගණන් අඩු කියලා මේව නම්. හරි. මේක
නම් මේ කුර්තා එකක් මේක මට ගත්ත එකක් නෙමෙයි. මේකේ මේ black color එක මම ගත්තා. ඒක හොඳ හින්දා මේ අයියාගේ අක්කිටත් ඒකෙම ඕඩර් එකක් දැම්මා. ඒක ලස්සනයි ගොඩක්. අර chicken curry කුර්තා කියන්නේ අන්න ඒක. එයාට දැම්මේ purple color. එයා ගොඩක් සුදුයි ඒ නිසා එයාට purple color දැම්මා. මම හිතනවා ඒක ලස්සනයි කියලා. මේ quality එක තමයි මේ බලන්න ඕනේ. Oh my god. Wow. ලස්සනයි. ලස්සනයි ඒක. මම හිතන්නේ black එකට වඩා මේක ලස්සනයිද මන්ද. මේක යාට. කපි ආයි පස්සේ. ඊට පස්සේ මේක මේ සාරි ජැකට් එකක්. මේක මම ඕඩර් කරේ මෙයාගේ දැන් මේ පොඩි පාටිස් වගේක් එනවා ඉස්සරහට. පෝස්ට් එක ඉවර නිසා සාරි ජැකට් අරන් ආවෙ නෑ. හොඳ වෙයිද දන්නේ නැහැ මේක මේ ලස්සනයිනේ. ඕකේ මේ ඕන ගානට අපිට හදාගන්න පුළුවන්. වාව් ඒක ලස්සනයි. ඒකෙත් මේ මැටීරියල් එක මාර ලස්සනයි. මේක 200 ගානක් විතර උනේ. මේ මම කියන්නේ ඉන්දියානු බැලුවේ. මේක බෑක් එක. ඒක ඕනනම් මේ අතට කෑලි දෙකකුත් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි සාරි ජැකට් එක. ඇති වෙයිද හදන්න වෙයිද කියලා ඇඳලා තමයි බලන්න වෙන්නේ. එක පිටම් කරලා බලන්න. අනේ මේ වීඩියෝ එක කැන්සල් වෙලා මගේ ස්ටෝරේජ් ෆුල් වෙලා මේ මට පෙන්වන්න බැරි වුණේ මෙන්න මේක ගවුමක්. බබා අයින් please see okay good girl. මෙන්න මේක මේකත් 200 ගාණක් උනේ. මේක තමයි මට පෙන්වන්න බැරි වුණේ. ඊට අමතරව මේ සාරි එක. ඒ සාරි එකත් මම gift එකක් විදිහට ගත්තේ. ඒ සාරි වලින් වෙනම මම වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නම්. මම ගත්ත සාරීස් ටික. ඊට අමතරව ආයේ මේ හෙඩ් මසාජ් එකක් ගත්තා. අර නෝ දෙන ඔබ බඩේන එන ඊට පස්සේ මේ තව මට ඒක කරන්න නම් දෙන්නේ මම දන්නවා. no wait මේව නම් මේ මම අන්බොක්ස් කරා. දැනටමත් කරලා ඉවරයි. මේවා මම මේ රූම් එක හදන්න ගත්ත ඒවා මේ ඔය කොස්මැටික්ස් අයිටම් එහෙම දාන්න පුළුවන් මේව එකක් මේක. මෙන්න මේක. බේබි අයින් වෙන්නකෝ. මෙන්න මේක. ඒවා මම මේ රූම් එක ඔය වීඩියෝ එකක් අරන් එන්න ලංකාවට ගියපු ගමන් ඒකට අනිවාර්යයෙන්ම පෙන්නන්න. අනේ මට වීඩියෝස් කරන්න දෙන්නේ නැහැ මෙයා. මේ ඊට පස්සේ ආයෙම ගත්තේ මෙන්න මේක මේ අර මේ ස්ටේෂනරි අයිටම්ස් දාන්න ලයිට් එකත් ඔෆ් කරනවා. මම මෙහෙම කරගෙන යන්නම්. මෙන්න මේක. ඊට අමතරව අන්බොක්ස් කරගෙන තියෙනවා මේක මේ මම දන්නවා මේක මොකක්ද කියලා. මේක ඇවිල්ලා මේ බෑග් එක පැක් කරන්න මම ඕඩර් කරේ. මේක අර මේ වැකියුම් බෑග් වගේ. අඳුන් දාලා මේක මේ වැකියුම් බෑග් එකක් මේක. අඳුන් දාලා අර මේ අතුල තියෙන එයා එක එළියට ගන්න තියෙන එක. ඊපස්සේ තව ගත්තම මේක පොඩි පෙන්නන්න මගේ ස්ටෝරේජ් ෆුල් වෙලා තියෙන්නේ. මෙන්න මේක කැන්ඩල් හෝල්ඩර් එකක්. ඔය ටික තමයි මම ඔන්ලයින් ඕඩර් කරේ. මට මේ ටිකට නම් මහා ලොකු ගාණක් ගියේ නෑ. රුපියල් 2000ක් 3000ක් වගේ යන්නේ නැති. ඔන්න ඔය විදිහට තමයි මගේ ඔන්ලයින් ඕඩර්ස් ටික අන්බොක්ස් කරේ. මම අනිවාර්යයෙන්ම ලංකාවට ගියපුවාම රූම් මේකෝවර් වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ හැම දෙයක්ම පෙන්නන්නම්. හරි. එහෙනම් අපේ වීඩියෝ එක මම මෙතනින් මෙහෙමම නවත්තනවා. ඔයාලා හැමෝටම ගොඩාක් thank you අපිව subscribe කරාට අපිව බලනවට ඒ වගේම දිගටම අපිව බලාගෙන ඉන්න අපිව subscribe කරන්න එහෙනම් හැමෝටම සුබ දවසක්